වහන්සේ දෙනාටම හිරු ඇග්‍රොටෙක් වෙත ඔබ සෑම දිනම ආදරයෙන් පිළිගන්නවා. ලොකු කුඩා කවුරුත් කැමති මල්වලට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ආර්ථික වශයෙන් වටිනාකමක් තියෙන ඇන්තූරියම් ශාකය කොහොමද නිවැරදිව බඳුන්ගත කරලා වගා කරගන්නේ කියලා. මේ ශාකය තමයි අද අපි බඳුන්ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි මාධ්‍ය සකසා ගන්නවා. දහා අපි හොඳින් පොඩියට කපාගත් පොල්ලෙලි, ගඩොල්, මධ්‍යස්ථව කපාගත් පොල්ලෙලි, වැලි ස්වල්පයක්, කොම්පොස්ට්. මේවා ලෙලි කැබලි ටික දවස් 3-4ක් ජලයේ පෙඟෙන්න දාලා තමයි අපි ගන්න. අපි බඳුන යටට මේ වගේ ගඩොල් කැබලි ස්වල්පයක් අතුරව ගන්නවා. ඉන්පසුව කපාගත් කුඩා පොල්ලෙලි කැබලි ස්වල්පය ඒකට උඩින් අතුරනවා. දැන් අපි මාධ්‍ය සාදාගමු. ඒ සඳහා වැලි, කොම්පොස්ට් සියල්ල එකට දමා මේ මිශ්‍රණය හොඳින් කවලම් කර ගන්නවා. දැන් අපි සකසාගත්ත මෙම පස් මාධ්‍යයෙන් ස්වල්පයක් මේ බඳුන මත දමා ගන්නවා. සකසාගත් පසු ඉහළම ලේයර් එක වෙත අපි කපාගත් පොල්ලෙලි කැබලි නැවත අතුරවනවා. සිටුවාගත් පැලය ශාර්ට් ලෙස සිටුවාගෙනද කියා බැලීමට ඒ සඳහා අපි ජලය ස්වල්පයක් බඳුන වෙත දමනවා. ජලය වහනය වන්නේ නම් අපගේ සිටුවීම සාර්ථකයි. ඇන්තූරියම් කියන්නේ අපේ අතමිට සරු කරන ළඟම මිතුරා කියලා විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. තවත් මෙවැනි වීඩියෝ එකක් ගෙන මේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා. මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.